කොත්තමල්ලි පිළිබඳව සමාජයේ විවිධ මතයන් තියෙන්න පුළුවන්. මේ කොත්තමල්ලි පාවිච්චි කරාම එහෙම නැත්නම් උදේම නැගිටලා කොත්තමල්ලි එකක් බිව්වම අපේ රුධිරයේ සීනි මට්ටම අඩු වෙනවා, දේහ බර අඩු වෙනවා, කොලෙස්ටරෝල් නැති වෙනවා. මෙන්න මේ වගේ දේවල් ඔබ අහලා තියෙන්න පුළුවන්. මේක විද්‍යානුකූලව ඇත්තද මේක පාවිච්චි කරලා අපිට ගොඩ එන්න පුළුවන්ද කියලා බොහෝ දෙනෙක් මගෙන් අහන නිසා අද ඒ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙමෙයි කොත්තමල්ලි පාවිච්චි කරලා අපේ දේහයට හානිකර තත්ත්ව ඇති වෙනවා කියලත් ඔබ මේ වෙනකොට අහලා ඇති. විශේෂයෙන්ම වකුගඩු වලට හානි සිද්ධ වෙන්න පුළුවන් කියලා විවිධ පුද්ගලයන් කියනවා ඔබ අහලා ඇති. මේකේ විද්‍යාත්මක පදනමක් තියෙනවද? මේ කොත්තමල්ලි කියන එක හරියට පාවිච්චි කරන්නේ කොහොමද? අපේ ශරීරයට හානි වන අවස්ථා පිළිබඳව දැනගෙන ඒවා මගහරින්න මේක භාවිතා කරන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳවත් අද මේ වැඩසටහන තුලින් විද්‍යානුකූලව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පිළිබඳව දැනගෙන කොත්තමල්ලි හරියට පාවිච්චි කරන්න ඔබත් කැමති කෙනෙක් නම් දිගටම රැඳී සිටින නියුට්‍රින් පෝ සමගින් න්‍යුට්‍රින්පෝ සමගින් ඔබේ ප්‍රතිකාර අදම අරබන්න www.nutrientpo.sl.com වෙබ් අඩවියට පිවිසෙන්න. WhatsApp 07600 50 620 වැඩි විස්තර 071 8යි 620යි 620. කොත්තමල්ලි කියන එක අපි අවුරුදු දහස් ගණනක් තිස්සේ පාවිච්චි කරන කුළුබඩු විශේෂයක්. මේක අවුරුදු ගණනාවකට කලින් පාවිච්චි කරලා තියෙන්නේ ආහාර පරිසංරක්ෂක ද්‍රව්‍යයක් විදියට. ඒ කියන්නේ ආහාර කල් තබා ගන්න පාවිච්චි කරපු ද්‍රව්‍යයක් විදියට තමයි අතීතයේ ජනතාව මේක පාවිච්චි කරලා තියෙන්නේ. විශේෂයෙන් මස් මාළු වගේ දේවල් කල් තියා ගන්න, නරක් නොවි තියා ගන්න තමයි මේක පාවිච්චි කරලා තියෙන්නේ. පසු කාලීනව මේකේ අන්තර්ගත වන විවිධ සංඝටක පිළිබඳව විද්‍යානුකූලව අධ්‍යයනය කරද්දී දැකපු යම් යම් කාරණාත් එක්ක මේකෙන් අපේ ශරීරයට ඇති කරගන්න පුළුවන් හෙල්ත් බෙනිෆිට්ස් පිළිබඳව අවබෝධයක් ලබාගෙන තියෙනවා. ඒ ඔස්සේ මේක විවිධ ඖෂධ වලට පාවිච්චි කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි පසු කාලීනව මේක කුළුබඩු විශේෂයක් විදිහට පාවිච්චි කරන්න පටන් අරගෙන තියෙනවා. මේකේ තියෙන ආවේනික රසය, සුවඳ වගේ දේවල් නිසා. ඉතින් කොත්තමල්ලි පිළිබඳව කතා කරනවා නම් කොත්තමල්ලි වල තියෙන ලිනෝලෝල් කියන සංඝටකය ගැන කතා කරන්නේ නැතුව ඉන්න අපට හැකියාවක් නැහැ. ඒකට හේතුව තමයි මේ කොත්තමල්ලි වලට ආවේනික රසය, ආවේනික සුවඳ වගේම අපි මේ කතා කරන හෙල්ත් බෙනිෆිට්ස් සියල්ලම ලබා දෙන්න බලපාන ප්‍රධානතම සංඝටකය තමයි මේ ලිනෝලෝල් කියලා කියන්නේ. මේ ලිනෝලෝල් කියන සංඝටකය ඇත්තටම එසෙන්ෂල් ඔයිල් එකක් විදියට එහෙම නැත්නම් මේද කොටසක් විදියට තමයි මේ අපි කතා කරන කොත්තමල්ලි තුල අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් මේකෙන් තමයි මේ බොහෝ හෙල්ත් බෙනිෆිට්ස් ලබා ගන්න කියලා ඔබ දැන් දන්නවනේ. මොනවද ඒ වගේ ලබා ගන්න හෙල්ත් බෙනිෆිට්ස්? රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්න මේ ඔයිල් එක වැදගත් වෙනවා කියලා මේ වෙනකොට අඳුරගෙන තියෙනවා. මේ ඔයිල් එක විතරක් නෙමෙයි මේකේ අන්තර්ගත වෙලා තියෙනවා විවිධ ෆයිටෝකෙමිකල්ස් වර්ග. විශේෂයෙන්ම මේකේ තියෙනවා ක්වෙර්සෙටින් වගේ රසායනික ඇන්ටිऑක්සිඩන්ට් විදිහට ක්‍රියාත්මක වෙනවා. අපේ දේහය ආරක්ෂා කරනවා. ඒ විතරක් නෙමෙයි මේකේ ඇන්ටිබැක්ටීරියල් ප්‍රොපර්ටිස් තියෙන සංඝටක තියෙනවා. ඒ කියන්නේ බැක්ටීරියා ආසාදන වලින් ආරක්ෂා කරනවා. සුද්ධජීවී ආසාදන වලින් අපේ දේහය ආරක්ෂා කරනවා. ඒ විතරක් නෙමෙයි අපේ දේහය තුල ඇතිවන මුක්ත කණ්ඩක වගේ දේවල් ඉවත් කර දමමින් අපේ දේහ ආරක්ෂා කරන්න වැදගත් වෙන විවිධ රසායනික මේක තුල තියෙනවා. මම ඒ නම් පිළිබඳව කතා කරන්නේ නැතුව ඉන්නම්. මේක සංකීර්ණ වෙන නිසා ඔබ දැනගත යුතු දේ තමයි මේ අපි කතා කරන ලිනෝලෝල් කියන සංඝටකයට අමතරව තවත් හෙල්ත් බෙනිෆිට්ස් සපයන්න පුළුවන් විවිධ රසායනික මේ කොත්තමල්ලි තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මේවල බලපෑමක් විදියට රුධිරයේ සීනි මට්ටම අඩු කරනවා කියලා විවිධ පර්යේෂණ වලින් පෙන්වා දීලා තියෙනවා. විශේෂයෙන්ම අපේ අග්න්‍යාසයට බලපෑම් ඇති කරලා ඉන්සියුලින් ශ්‍රාවය වැඩි කරන්න හැකියාවක් තියෙනවා කියලා පෙන්වා දීලා තියෙනවා. ඒක හරියට දියවැඩියාව සඳහා භාවිතා කරන ග්ලික්ලොසයිඩ් වගේ ඖෂධ වගේ. ග්ලික්ලොසයිඩ් කියන ඖෂධයෙන් ගිහිල්ලා අපේ අග්න්‍යාසයට බලපෑම් ඇති කරලා ඉන්සියුලින් හදන එක වැඩි කරනවා. ඒ විදිහටම බලපෑමක් ඇති කරන්න පුළුවන් ඇතැම් රසායනික සංයෝග මේ කොත්තමල්ලි තුල අන්තර්ගත වෙනවා කියලා හඳුනගෙන තියෙනවා. ඉතින් මේ ඖෂධයේ මාත්‍රාවත් එක්ක සාපේක්ෂව බලද්දී ඒ ප්‍රමාණයටම ඉන්සියුලින් නිෂ්පාදනය කිරීම වැඩි කරන්නේ නැති වුණත් යම් ප්‍රමාණයකට සියුම්ව මේ දේ කරනවා කියලා හඳුනගෙන තියෙනවා. ඒ නිසා රුධිරයේ සීනි මට්ටම අඩු වෙනවා කියලා තහවුරුයි. ඒ වගේම අපේ දේහය තුළ මේ සීනි බිඳ වැට්ටවීමේ ක්‍රියාවලියට අවශ්‍ය වෙන එන්සයිම් එකක් තමයි හෙක්සෝකයිනේස් කියලා කියන්නේ. මෙන්න මේ හෙක්සෝකයිනේස් කියන එන්සයිම් එකේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන්න, ඒක උත්තේජනය කරන්න පුළුවන් විවිධ රසායනික ද්‍රව්‍ය මෙන්න මේ කොත්තමල්ලි තුල අන්තර්ගත වෙනවා කියලා තවත් හඳුනගෙන තියෙනවා. ඉතින් ඒ නිසා විවිධ ආකාරවලින් රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමේ හැකියාවක් කොත්තමල්ලි වලට තියෙනවා කියන එක මේ වෙනකොට විද්‍යානුකූලව තහවුරු වෙච්ච කාරණයක්. ඉතින් ඒ නිසා යම්කිසි කෙනෙක් කියනවා නම් කොත්තමල්ලි නිසා රුධිරයේ සීනි මට්ටම අඩු වෙනවා කියලා, ඔව් අඩු වෙනවා.
ඒක අපිට භාවිතා කරන්න පුළුවන් ප්‍රොපර්ටි එකක් විදියට අපි දැනට මතක තියාගමු. ඒ වගේම ඊළඟ කාරණය තමයි මේ කොත්තමල්ලි වලින් LDL කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනවා, හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කරනවා කියන කාරණේ. ඔව් මේ වෙනකොට සිදු කරලා තියෙන පරීක්ෂණ අනුව පෙන්වා දෙන කාරණයක් තමයි LDL වගේ බෑඩ් කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරන්න මේක හේතුවක් වෙනවා. ඒ නිසා ඇතරොස්ක්ලෙරෝසිස් වගේ තත්ත්ව අවම කරන්න මේක හේතුවක් වෙනවා. ඒ කියන්නේ රුධිර වාහිනිය අභ්‍යන්තරයේ මේ තෙල් ස්තර තැම්පත් වීම නිසා ඒ රුධිර වාහිනී අවහිර වීම වගේ තත්ත්ව වළක්වා ගන්න හැකියාවක් තියෙනවා කියලා විද්‍යානුකූලව තහවුරු වෙලායි තියෙන්නේ. ඉතින් ඒ නිසා හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කිරීමේ හැකියාවක් මේ කොත්තමල්ලි වලට තියෙනවද කියලා මගෙන් ඇහුවොත් ඔව් යම්කිසි බලපෑමක් මේ ඔස්සේ සිදු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේකට පුළුවන් මේ කොත්තමල්ලි වලට පුළුවන් ඩයිජෙස්ටිව් එන්සයිම ශ්‍රාවීකරණ එක උත්තේජනය කරන්න. ඒ කියන්නේ ජීරක එන්සයිම අපි දන්නවා යම්කිසි ආහාරයක් අපි ලබා ගත්තට පස්සේ ආහාර මාර්ග පද්ධතියට ගිහිල්ලා මේක කුඩා අණු බවට කඩලා අපිට උරා ගන්න පුළුවන් තත්ත්වයට පත් කරනවා. ඒකට තමයි අපි ප්‍රධාන වශයෙන්ම ජීර්ණය කියලා කියන්නේ. මෙන්න මේ ජීර්ණය සඳහා එන්සයිම අවශ්‍යයි. ඒ එන්සයිම ශ්‍රාවය උත්තේජනය කිරීමේ හැකියාවක් මේ කොත්තමල්ලි වල අන්තර්ගත වන රසායනික වලට තියෙනවා කියලා පෙන්වා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ජීර්ණය පහසු කරනවා. ජීර්ණය පහසු වෙනවා කියලා කියන්නේ උදරයේ ඇතිවන අජීර්ණ තත්ත්ව වළක්වා ගන්නවා. ඒ කියන්නේ ආහාර නිවැරදිව ජීර්ණය සිද්ධ වුණේ නැත්නම් අපිට අපහසුතාවයක් දැනෙන්න පුළුවන්. ඩිස්කම්ෆර්ට් එකක් දැනෙන්න පුළුවන්. නිකන් උදරයේ පිරුණු ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ බ්ලොටින් වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙවැනි තත්ත්ව අවම කිරීමේ හැකියාවක් මේ කොත්තමල්ලි වලට තියෙනවා කියලා මේ වෙනකොට විද්‍යානුකූලව තහවුරු වෙලායි තියෙන්නේ. ඉතින් ඒ නිසා කොත්තමල්ලි වලින් අපිට මේ හෙල්ත් බෙනිෆිට් එක ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ආහාර ජීර්ණය පහසු කරලා ඒකේ තියෙන පෝෂකයන් පහසුවෙන් අවශෝෂණය කරගන්න පුළුවන් තත්ත්වයට පත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තවත් ඊටාම වැදගත් දෙයක් මේ ඔස්සේ සිද්ධ වෙනවා කියලා අඳුරගෙන තියෙනවා. අපි දන්නවා අපි විවිධ ආහාර ඔස්සේ විවිධ දේවල් ලබා ගද්දී අපේ ශරීරයට විවිධ බැරලෝහ ඇතුළත් වෙන්න පුළුවන්. ආහාර ඔස්සේ වෙන්න පුළුවන්, ජලය ඔස්සේ වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ශ්වසනය ඔස්සේ. ඒ කියන්නේ හුස්ම ගද්දී පවා විවිධ බැරලෝහ අපේ නාසය හරහා ඇතුළත් වෙන්න පුළුවන්. මොකද වාහන වලින් පිටවන දුම්වල තියෙනවා මේ ලෙඩ් වගේ දේවල්. ඒ කියන්නේ ලෙඩ් වගේ බැරලෝහ අන්තර්ගත වෙලා තියෙනවා. මර්කරි වගේ දේවල් තියෙනවා. මේවා ශ්වසන පතේ ඔස්සේ වෙන්න පුළුවන්. ආහාර මාර්ග පද්ධතිය ඔස්සේ වෙන්න පුළුවන්. අපේ දේහයට ඇතුළත් වෙනවා. ඇතුළත් වෙලා දේහය තුල ඒකරාශී වීමෙන් අපිට ගැටලු ඇති කරනවා. නමුත් විද්‍යානුකූලව මේ වෙනකොට හොයාගෙන තියෙනවා මේ කොත්තමල්ලි වල අන්තර්ගත වන ඇතැම් රසායනික සංයෝග මේ බැරලෝහ සමග සම්බන්ධ වෙලා දේහයෙන් ඉවත් කිරීමට කටයුතු කරනවා. ඉතින් මෙන්න මේ කාරණේ නිසා දේහය තුල බැරලෝහ ඒකරාශී වීමේ අවදානම අඩු කරලා අපිව රෝගී තත්ත්වයට පත්වීමේ අවදානම අඩු කරගන්න පුළුවන් වෙනවා කියලා ඇතැම් පරීක්ෂණ වාර්තා පෙන්වා දීලා තියෙනවා. ඒ වගේම මේ කොත්තමල්ලි වලට ඩයුරටික් එකක් විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇතැම් අවස්ථාවලදී ඔබේ වෛද්‍යවරුන් ඔබට ඖෂධ ලබා දෙන්න පුළුවන් මුත්‍රා පිටවීම වැඩි කරන්න. ඉතින් මේ මුත්‍රා පිටවීම වැඩි කිරීමේ හැකියාවක් මේ කොත්තමල්ලි වලට තියෙනවා කියලා හඳුනගෙන තියෙනවා. ඉතින් එතනදී එක වාසියක් තමයි අපේ වකුගඩු හරහා තමයි අපි විෂ වර්ග ඉවත් කරන්නේ. එතකොට අපිට මුත්‍රා පිටවීම වැඩි කියලා කියන්නේ විෂ වර්ග ඉවත් කිරීමේ පහසුතාවය වැඩි වෙනවා. ඒ විතරක් නෙමෙයි මෙතන අපි විශේෂ අවධානය යොමු කරන්න ඕනේ මේ මුත්‍රා සමග විවිධ අයන වර්ග ඉවත් වෙනවා. පොටෑසියම් වෙන්න පුළුවන්, සෝඩියම් වෙන්න පුළුවන්. මේ වගේ අයන වර්ග අසීමිත විදිහට ඉවත් වීමක් සිදු වුණොත් ඒක අපේ දේහයට හානිකර විදිහට බලපාන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේ පිළිබඳව සැලකිලිමත් වෙලා කටයුතු කරන්න ඕනේ. මොකද අපේ දේහය තුල මේ අයනවල සමස්ථිතිය පවතින්න ඕනේ. මේ අයන නිවැරදිව පැවතුනොත් තමයි අපේ දේහය නිවැරදිව පවත්වා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන්. හෘදේ ක්‍රියාකාරීත්වයට, ස්නායු පද්ධතියට ඒවා ඍජුවම බලපෑම් ඇති කරනවා. ඉතින් ඒ නිසා අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මෙන්න මේ කාරණාත් එක්ක ඔබට දැන් පැහැදිලි ඇති මේ වෙනකොට සිදු කරලා තියෙන යම් යම් පරීක්ෂණ වාර්තා පෙන්වා දෙනවා. මේ කොත්තමල්ලි කියන එක භාවිතා කිරීම තුළින් අපට හෙල්ත් බෙනිෆිට්ස් ලබා ගන්න පුළුවන් කියලා. අපි මෙතනදී හෙල්ත් බෙනිෆිට්ස් ගන්න කලින් දැනගන්න ඕන අහිතකර තත්ත්වයන් මොනවද කියලා. මොකද අහිතකර තත්ත්වයන් දැනගත්තේ නැත්නම් හෙල්ත් බෙනිෆිට් එකක් විදිහට ලබා ගන්න බලාපොරොත්තු වෙන කොත්තමල්ලි ඔබේ ජීවිතයට විශාල හානියක් සිදු කරන්න පුළුවන්. ඔබ මේ වෙනකොට දියවැඩිය සඳහා ඖෂධ පාවිච්චි කරන කෙනෙක් නම් ඔබ කොත්තමල්ලිත් ගන්න ගමන් ඖෂධත් ගද්දී අනවශ්‍ය විදිහට රුධිරයේ සීනි මට්ටම අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ හයිපෝග්ලයිසෙමික් තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. ඒක ඊටාම දරුණු ගණයේ තත්ත්ව දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඒ කියන්නේ කෝමා එකක් ඇති වෙන්නත් මේක හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබේ පෝෂණ වේදිකා සමග සාකච්ඡා කරලා ඔබගේ ඖෂධ මාත්‍රාව සමග ගැළපෙන විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. නමුත් ඔබ අනවශ්‍ය විදිහට භාවිතා කිරීම නිසා ගැටලු ඇති වෙන්න පුළුවන්. ඔබ වකුගඩු ආශ්‍රිතව රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ නම් එතනදීත් ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වයකදී දේහය තුල අයන ඉවත් වීම, අයන රඳවා ගැනීම මෙන්න මේවා පිළිබඳව විශේෂයෙන් සැලකිල්ලක් දක්වන්න ඕනේ. එවැනි අවස්ථාවක අනවශ්‍ය විදිහට
මුත්‍රා පිටවීම වගේ දේවල් සිදු වුණොත් ඒක ගැටලුවක් වෙන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳව සැලකිලිමත් වෙලා කටයුතු කරන්න ඕනේ. කිසිසේත්ම වෙන අවස්ථාවක ඔබගේ හිතුමතේට කොත්තමල්ලි වගේ දේවල් අනවශ්‍ය විදිහට පාවිච්චි කරන්න යන්න එපා. ඒ වගේම ඔබ හෘදාබාධ සඳහා හෝ එහෙම නැත්නම් අදිරුදුර පීඩනය සඳහා ඖෂධ භාවිතා කරන කෙනෙක් නම් ඒ ඖෂධ සමග මේ කොත්තමල්ලි භාවිතා කිරීම අනවශ්‍ය ලෙස සිදු වුණොත් එම රුධිර පීඩනයට යම් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ ඔස්සේ ඔබට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔබ නුදුරු අනාගතයේදී යම්කිසි ශල්‍ය කර්මයකට භාජනය වෙන්න ඉන්නවා නම්, ඒ කියන්නේ සතියක් හෝ දෙකක කාලයක් ඇතුළත ශල්‍ය කර්මයක් කරන්න ඉන්නවා නම් ඔබ කොත්තමල්ලි ආශ්‍රිත නිෂ්පාදන හෝ කොත්තමල්ලි භාවිතා කිරීම නවත්තන්න ඕනේ. එහෙම කියන්න හේතුවක් තමයි දැන් අපි දන්නවා මේ රුධිරයේ පීඩනයට බලපෑමක් මේ ඔස්සේ ඇති කරනවා. ඒ විතරක් නෙමෙයි රුධිරයේ සීනි මට්ටමට මේ මගින් බලපෑමක් ඇති කරනවා. ඒ විතරක් නෙමෙයි රුධිරයේ කැටි ගැස්සීමට ඇති හැකියාවට බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ශල්‍ය කර්මයකදී මේක අහිතකර විදිහට බලපාන්න පුළුවන්. ඒ නිසා ඔබ ශල්‍ය කර්මයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ කොත්තමල්ලි ලබා ගැනීම සම්බන්ධයෙන් ඒ ශල්‍ය කර්මය සිදු කරන වෛද්‍යවරුන් සමග සාකච්ඡා කරන්න ඕනේ. ඒ විදිහට කතා කරලා අවශ්‍ය ප්‍රමාණ වලින් ලබා ගැනීම කරන්න හැකියාවක් නැත්නම් වඩාත් සුදුසු දේ තමයි මේ වගේ දෙයක් ගන්නෙ නැතුව සාමාන්‍ය දිනදා ජීවිතයේදී ගන්න ආහාර සමග ඔබ ඒ ශල්‍ය කර්මයට යොමු වෙන එක. ඉතින් මේ වගේ කාරණා පිළිබඳව දැනගෙන අපි මේක පාවිච්චි කරද්දී තවත් ඔබට ගැටලු තියෙනවා. කොච්චර ප්‍රමාණයක් අපිට ගන්න පුළුවන්ද? හිතකර තත්ත්ව ඇති කරගන්න නම් අපි කොහොමද මේ කොත්තමල්ලි කියන එක පාවිච්චි කරන්න ඕනේ? පෝෂණ වේදික විදියට මම කියන්න කැමතියි ඔබ ආහාර සකස් කරගද්දී කුළුබඩු විශේෂයක් විදිහට මේ කොත්තමල්ලි පාවිච්චි කරනවා නම් ඒක වඩා යෝග්‍ය කාරණයක් වෙනවා. එතනදී අධික මාත්‍රාවෙන් දේහයට ඇතුළත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපි සාමාන්‍යයෙන් දවසකට කොත්තමල්ලි මේ ඇට වලින් එහෙම නැත්නම් කොත්තමල්ලි බීජ වලින් ග්‍රෑම් 5ක විතර ප්‍රමාණයක්, ඒ කියන්නේ හැඳි එකක වගේ ප්‍රමාණයක් අපේ ආහාර වලට එකතු කරගත්තා කියලා කිසිම ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. අපිට ඒක දෛනිකව එකතු කරගන්න පුළුවන්. ආහාරයක් පිසගද්දී මේක අර ලිපේ තියෙනකොටම එකතු කරන්නේ නැතුව ලිප ඕෆ් කරලා අවසානයේදී මේක එකතු කරොත් එහෙම ඒ කොත්තමල්ලි වල තියෙන ಗುಣ හානි නොවි අපේ දේහයට ලැබෙනවා. එහෙම කියන්න හේතුව තමයි අපි මුලින් කතා කරපු මේ කොත්තමල්ලි වල තියෙන ප්‍රධාන සංඝටකයක් වෙන ලිනෝලෝල් කියන සංඝටකය තාපස්ථායි ඉක්මනින්ම වාෂ්ප වෙලා යනවා. ඉතින් මේක වාෂ්ප වෙලා ගියොත් එහෙම අපි ලබාගන්නේ අපේ ශරීරයට හිතකර ද්‍රව්‍ය ඉවත් කරලා. ඉතින් ඒ නිසා ඔබ ආහාරය පිස ගැනීමේදී ලිප ඕෆ් කරලා පස්සේ මේ කුළුබඩු විශේෂයක් විදියට අපි මේ කතා කරන කොත්තමල්ලි එකතු කරගන්න පුළුවන් නම් ඒක හෙල්ත් බෙනිෆිට්ස් ලබා දෙන්න හේතුවක් වෙනවා. ඒ වගේම කොත්තමල්ලි එක පානය කරනවා නම් ඔබ සාමාන්‍යයෙන් උදෑසන අවදි වෙච්ච ගමන්ම පානය කරන දෙයක් විදියට පානය කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ උදෑසන අවදි වෙච්ච ගමන් භාවිතා කිරීම තුළින් යම් හෙල්ත් බෙනිෆිට්ස් කීපයක් තියෙනවා. එකක් තමයි අපි උදෙන්ම ගද්දී අපේ ආහාර මාර්ග පද්ධතිය තුළ වෙනත් ද්‍රව්‍ය නැහැ. ඉතින් ඒ නිසා මේ කොත්තමල්ලි වල තියෙන විවිධ සංඝටක පහසුවෙන් අවශෝෂණය කරගන්නවා. ඒ නිසා තමයි empty stomach එහෙම නැත්නම් හිස් බඩට මේක ලබා ගැනීම කරන්නේ. ඒකේ යම්කිසි හෙල්ත් බෙනිෆිට් එකක් තියෙන්න පුළුවන්. නමුත් ඔබ දියවැඩියාව වගේ රෝගී තත්ත්ව සඳහා ඖෂධ භාවිතා කරන කෙනෙක් නම් අපි දන්නවා රාත්‍රියේදී ඖෂධ පාවිච්චි කරලා තියෙන්න පුළුවන්. ඒ නිසා හයිපෝග්ලයිසෙමික් තත්ත්වයක් ඇතිවීම වගේ දේවල්, අදිරුධිර පීඩනයට ඖෂධ භාවිතා කරනවා නම් රුධිර පීඩනය අනවශ්‍ය විදිහට අඩුවීම වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා එවැනි පුද්ගලයන්, ඒ කියන්නේ රෝගී තත්ත්වයකට පත් වෙලා ඉන්න පුද්ගලයන් ඒ වගේ උදෑසන අවදි වූ විගස ගන්න යන්න එපා. සාමාන්‍ය පුද්ගලයෙකුට මේක පාවිච්චි කරා කියලා ගැටලුවක් ඇති නොවෙන්න ඉඩ තියෙනවා. නමුත් හැමෝටම ගැටලු ඇති නොවි තියෙන්නත් බෑ. හැමෝටම ගැටලු ඇති වෙනවා කියලා කියන්නත් බෑ. ඒක ඔබේ ශරීරයේ මත වෙනස් වීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ අඳුර ගන්න ඕනේ ඔබට යම් ගැටලුවක් ඇති වෙනවා නම් මේ වගේ දේවල් කරන්න යන්නේ නැතුව ඉන්න. ඊළඟට මේක පානයක් විදිහට සකස් කරගද්දී සාමාන්‍ය කොත්තමල්ලි උණු වතුර එකට දාලා අධික විදිහට නටවලා ගත්තොත් එහෙම නැත්නම් රත් කරලා ගත්තොත් එහෙම මොකද්ද සිද්ධ වෙන්නේ? අර ලිනෝලෝල් කියන සංඝටකය ඉවත් වෙලා යනවා. එහෙමනම් අපි ලබා ගන්නෙ නැහැ අවශ්‍ය සංඝටකය. ඉතින් ඒ නිසා මේකට හොඳම දේ තමයි ඉන්ෆියුෂන් එකක් හදාගද්දී වතුර එක නටන තත්ත්වයට පත් කරලා ලිෆෙන් ඉවතට අරගෙන පස්සේ කොත්තමල්ලි එකතු කරලා ටික වෙලාවක් තියලා මේක පාවිච්චි කරන්න පුළුවන් නම් අපි මේ බලාපොරොත්තු වෙන හෙල්ත් බෙනිෆිට් එක ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. නමුත් ඔබ මතක තියාගන්න ඕනේ දෛනිකව මේක දීර්ඝ කාලයක් භාවිතා කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැහැ. ඒක අපේ ශරීරයට හිතකරයි කියලා. මොකද අපේ ශරීරයට මේක අහිතකර විදිහට බලපාන්නත් පුළුවන් මේ වැඩි මාත්‍රාවලින් එක දිගට එද්දි. ඒ නිසා අපි ඒක අඩු කරන්න පුළුවන් හොඳම දේ තමයි සතියකට දිනක් හෝ දෙකක් ඔබට මේක පාවිච්චි කරන්න පුළුවන්.
පුළුවන්. එහෙම නැතුව හැමදාම එක දිගට භාවිතා කරන්න යන්න එපා. ඔබේ ශරීරයට හානිකර තත්ත්ව ඇති කරන්න පුළුවන්. මොකද ඒ පිළිබඳව පර්යේෂණ නැහැ. පර්යේෂණ සිදු වෙන්න ඕනේ අවුරුදු ගණනාවක් තිස්සේ එක දිගට භාවිතා කිරීම නිසා සිදුවිය හැකි හානියක් තියනවද? වාසියක් තියනවද? මේ පිළිබඳව පරීක්ෂණ කරන්න ඕනේ. නමුත් ඒක ප්‍රායෝගිකව කිරීමේ අපහසුතාවයක් තියෙනවා. මොකද යම්කිසි පුද්ගලයෙකුට අපිට කියන්න බෑ. ඔයා මේ දිගටම මේක පාවිච්චි කරලා බලන්න ඔයාගේ වකුගඩු වලට ඩැමේජ් වෙනවද කියලා අපි හොයන්නම් කියලා. මොකද ඒක සාමාන්‍යයෙන් කරන්න බැරි දෙයක් පරීක්ෂණයක් සිදු කරද්දී. ඉතින් යම්කිසි පිරිසක් භාවිතා කරලා තියෙනවද කියලා අපිට ආපස්සට අධ්‍යයනයක් කළා අන්න ඒ විදිහට ප්‍රතිඵල ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් එවැනි පරීක්ෂණයක් සිදු කිරීමේ අපහසුතාවයක් තියෙනවා. එවැනි தত্ত্ব සොයා ගැනීමට ඉතාම අපහසු නිසා. ඉතින් අපිට කරන්න තියෙන හොඳම දේ තමයි අපේ ජීවිතය ආරක්ෂා කරගෙන මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ සඳහා දැන්ට පවතින පර්යේෂණාත්මක තොරතුරු මත පදනම් වෙලා ප්‍රමාණාත්මකව ලබා ගන්න පුළුවන්. ඉතින් අද මම මේ කතා කරපු දේවල් තුල ගැබ් වෙලා තියෙනවා. ඔබ ගන්නේ කොහොමද? ගත යුත්තේ කුමන ආකාරයටද? නොගත යුත්තේ කුමන ආකාරයටද? නොගත යුතු අවස්ථා මොනවද කියන කාරණේ සම්බන්ධයෙන්. ඒත් එක්කම තවත් දෙයක් කියන්න කැමතියි. ඔබ කිරිදෙන මවක් නම් ඒ වගේම ඔබ දරු ප්‍රසූතියක් සඳහා බලාපොරොත්තුවෙන් ඉන්න මවක් නම් මේ වගේ දේවල් පාවිච්චි කරන්න යන්න එපා. ඒක ඔබේ ශරීර සෞඛ්‍යයට වගේම දරුවාගේ ශරීර සෞඛ්‍යයට හානිකර තත්ත්ව ඇති කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබගේ වෛද්‍යවරයාගේ උපදේශයකින් තොරව මේ වගේ දේවල් පාවිච්චි කරන්නේ නැතුව ඉන්න එක තමයි එවැනි අවස්ථාවල වඩාත්ම සේෆ්. එහෙම නැත්නම් වඩාත්ම ආරක්ෂාකාරී වෙන්නේ. ඉතින් මම හිතනවා මේ කොත්තමල්ලි සම්බන්ධව ඔබ යම්කිසි අවබෝධයක් ලබා ගන්න ඇති කියලා. ඉතින් ඔබට තවත් මේ පිළිබඳව දැනගන්න යම්කිසි දෙයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එක හරහා අපෙන් අහන්න පුළුවන්. ඉදිරි වැඩසටහන් වලදී අපි මේ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තවත් අරුත්බර වැඩසටහනකින් හමු වෙමි බලාපොරොත්තු වෙන අදට ඔබෙන් සමගන්නවා. එතෙක් ඔබට සුවැති දිවියක් ප්‍රාර්ථනා කරනවා. ඔබත් තරබාරුකම නිසා පීඩා විඳින කෙනෙක්ද? එක එක දේවල් අත්හදා බැලුවට සාර්ථකුනේ නැද්ද? බෝරින් ඩයට් ප්ලෑන් කරලා එපා වෙලාද? එහෙනම් ලංකාවේ අංක 1 නියුට්‍රින්ෆෝ ඔන්ලයින් weight management clinic එකට අදම ජොයින් වෙන්න. දිවයිනේ ජනප්‍රියතම දක්ෂ පළපුරුදු වෛද්‍ය සභාවේ ලියාපදිංචි පෝෂණවේදී හිරෝසන් ජයරංග මහතා තමයි මේ සායනය මෙහෙවන්නේ. ජනප්‍රිය රෝහල් වලට පමණක් සීමාව තිබූ නියුට්‍රින්ෆෝ සායනයට දැන් ඔබ ලෝකයේ කොහේ සිටියත් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. පළමු සතියේ සිටම ප්‍රතිඵල අත්කර ගන්න. අදම ලියාපදිංචි වන්න. 07600යි 50620ට ඔබේ නම සටහන් කර WhatsApp කෙටිපණිවිඩයක් යොමු කරන්න. වැඩි විස්තර සඳහා 071 8යි 620යි 620 අංකය අමතන්න.